උදේවි දින කිහිපයේදී යුද්ධයේ ජය නියතයි. මගේ පුදුමය ඒකාබද්ධ හමුදා විසින් මෙහෙ වූ මේ කෲර යුද්ධයේ අවසානය මගේ දෑසින්ම දකින්නට ලැබීමයි. Itu mau ada dua senasanya karena kamu. Kita tidak tanah kahano. Dekkan hambu cede. Patulen boat tuh. Atari no idaro. Albert. Kalau ku gauro ya. Kunci hitam nori dagarku. Hari, salah deno. Ikman ada. Captain Andy. Samadani සතිපේවා ජෝෂුවා. මෙම සටනේ හමුදා නායකයා කැප්ටන් හාඩින්ස් එයාගේ සහෝදර ටෙනන් ජෝෂුවා හාඩින්ට බටපිරිසක් සැඟවී පහර දුන්නා. සහකරු හැරෙන්නට කැප්ටන් හාඩින් යටතේ සිටි මිනිසුන් සියලු දෙනාම මෙහිදී මිය ගියා. ඇත්තෙන්ම මේ ගැන සතුටු වීමට මට කිසිදු හේතුවක් නැහැ. ඒත් මේ යුද්ධයෙන් දිනන කෙනෙක් සොයාගන්නට මැරෙන්න සූදානම් වෙන එකයි තියෙන්නේ. කැප්ටන් හාඩින්ට ඉතුරුනේ නිදහස් වූ වහලෙක්. ඒත් මේ පරාජයෙන් නොපෙනෙන ප්‍රතිඵලය වහල් ජීවිතය අහිමිවීමයි. මේ තුළ සැඟවුණු ගිනි දළුව සුදු අධිරාජ්‍යයට එරෙහිව වහලුන් හිස හිසවීමයි. වැඩක් වෙන්නේ නැහැ බා. මට දැනගන්න ලැබුණා ඒකාපත්ත හමුදාව ඔත්තු සොයන බැලූනයක් අත්අඩංගුවට අරගෙනලු. මටත් හිතුණා ඒ ගැන සොයා බලන්න.
මේ පිටිසුර මිල්ල කරන්න අමාරුවක් නෑ. එන්නම් පුතා. Hey! Nagina! Tao denne kirakaareo. නගින. ගාටනවානේ ඉක්මනට එනවකෝ. ඉක්මන් කරනවා. ආස. හොඳයි ගොඩක්ම. ඇත්ත චිත්‍රකලාව මගේ ජීවිතේ. ඔයා කවුද? ගිඩියන් ස්ප්‍රීට් වාර්තාකරුවා යුද්ධය නිව්යෝක් ඩේලි හෙරල්ඩ්. මම මොඩයි කියලා හිතුවද වාර්තාකාරයෙක් කිව්වට ඔත්තු බැලුවට හිරබාරයට. මේක රාජ අපරාධයක්. ලිස්සලෑන්ඩ් බෑ මිස්ටර් ස්පිලිට්. දෙකේ එකක් තෝරගන්න වෙනවා. එක්ක හිරේට යන්න වෙනවා. නැත්නම් පිටිට යන්න සිද්ධ වෙනවා. එහෙමනම් දෙකින් එකක් මට තෝරගන්න වෙනවා. අලු කිරකාරය දෙන්නේ. ඇයි මට කළේ මෙහෙම? වාර්තාකරුවෙකුට ක්‍රමය මේකද? ස්තුතියි ඔබට. අතා වැඩි. කැමති අදුර ගන්න. ගෙඩියන් ස්ප්‍රීට් මං ජෝන පෙන්ක්‍රාෆ්ට්. මගේ පුතා. පුංචි පුතා හර්බර්ට්. ස්වාමියා ජැක්. හැමෝම මේ බලන්න ඇවිත්. හමුදාව සීරුවෙන් වෙඩි තියන්න වගේ. පැන ගන්න ඕන ඉක්මනට. පණිනොතිය හිතන්නවත් බෑ කැප්ටන්. තාත්තා මේ පැත්තට වගේ එන්නේ. බෑ මුකුත් දැම්ම වෙනවා ඉවසන්න. මොකක් වුණත් මුහුණ දෙමු. අරිනවා දොර! මොලිමෝනේ යුද වාර්තාකරුවා මට ඉක්මනට යුද සිරකරුව අපි ඇතින්න අඩුවහන්න ඕන. ඒක මගේ වැඩක්. මට මැනගන්නවා ඉක්මන් කරන්න. තනියම යන්න එපා අහු වෙනවා.
ඔක්කොම මෙහාට එනවා. ඉක්මන් කරලා බැල ගන්නයි. කරත්තේ ගමු. නෑ. එපා. අපි වාත කරනවා. නගිනවා දැන්. ඔය හරි මෝඩෙක් වගේ. මම බිදුලට පැන ගන්නවා. ඔයත් එන්න මිස්ටර් පෙන්ක්‍රොෆ්ට්. දානවා බැලුමට. තියෙන එකම ක්‍රමය තමයි කරත්තේ. ඔක්කොටම වෙඩි වැදලා මැරෙනවට කැමතිද? එහෙම නෙවෙයි. යම් බැලුමට. ජැක් ඉක්මන් කළා යන්. දන්නවද වෙඩි තියන්න? මෙහෙමයි. 1 2 3යි. කමාන්ඩර් ලනුවා. 1යි තියෙන්නේ කැප්ටන්. කැප්ටන් දිගටම වෙඩි තියන්න. Mr. Pencroft, ඉක්මනට එන්න. කපනවා. ඉක්මනට දුවගෙන එනවා. Udah tembak Mr. Pencroft. ජැක් උඩට එන්න පරිස්සමෙන් ඔයා. ඔව් ජානා. අතාරින්නේ මං කීයටවත් මේක. කලබල එපා Mr. Pencroft. දෙන්න ඔය අත. ඔය අත දෙන්න. දෙන්න ඔය අත. අල්ලගන්න ජැක්. ඔහොම අල්ලගන්න මගේ අත. දෙන්නට. නැත්තම් බීමට වැටෙයි. ඉක්මන් කරන්න. අනේ. ඔහොම අල්ලගන්න. මැරයි කියලා හිතුවේ. හරිද පුතා? බලාකුළු වලටත් වඩා උඩින් අපි. ඇත්ත තමයි පාවෙනවා. ඇත්ත බොහොම උඩින් අපි. ආසිම් බිමට වැටෙනකන් උඩ පාවෙවි ඉන්න වෙනවා. මෙහෙම ගිහින් කොහෙ නවතීද දන්නේ නැහැ කැප්ටන්. අන්න. ඇහෙනව නේද සත්‍යයක්? මටත් ඇහුණා. අර පැත්තෙන්. බලමු. බැලුම හිල් වෙලා. අපි ආයේ පහළ වැටෙනවා. ඒක තව ඉරුණොත් අපෝ පහළට වැටෙනවා.
මොනවාරි කරමු. මොනවද තියෙන්නේ කියලා බලන්න. මේකේ මේක හොඳයි. නේද? ඔයා බර අඩු නිසා පුළුවන් ඒක. එයාට පොඩ්ඩක් නෑ. කමක් නෑ මම කරන්නම්කෝ. ජැක් කල්පනාවෙන් මොකද මේ? නෑ මොකුත් නෑ අම්මා. වලාකුළු වලටත් උඩින්. දැන් කොහොමද මිස්ටර් ස්පිලිට්? උගාක් හොඳයි. තීරණය කළා ආයේ වට යන්නේ නෑ කියලා. ටිකක් සීරි. දැනෙන්නේ නෑ වේදනාවක් නම්. ඔයා බය කරනවා මිසිස් බැන්ක්‍රොෆ්ට්. කියන්න. අපි අහසේද? ඉන්න නම් ඒ තමයි මිස්ටර් ස්පිලිට්. වලාකුළු වලටත් උඩින්. මේක නම් ඇත්තටම කොහෙත්ම වෙන්න බැරි දෙයක්. කැප්ටන් හාඩි අපිට දැන් නායකයෙක් ඕන වෙනවා. මොකද අපි දැන් කරන්නේ? දැන් ගෑස් යවමු බැලුමේ. ඔයාට මේක සෙල්ලමක් කළාද කියනවා? මූණ දෙන්න ඇත්තට ස්ප්ලිට්. මෙහෙම පාවෙවි මේකම බඩගින්න වැරෙන්න ඕනද කියලා කියනවා. ඉක්මන් කළොත් හොඳයි නේද? ඔව් එහෙමනම් පුළුවන් තරම් ඉක්මන් කරනවාලා. හිර වෙලා වැල් එක බුරුල් කරමු. ඔයාලා ඇත්තද? කරන්න. පහළට යනවා. ඒක ගැලවිලා. වැල් එක හිර වෙලා ඔක බුරුල් කරන්න. අන්න බුරුල් වුණා. එමින් මිස්ටර් බෙන්ක්‍රාෆ්ට්. කල්පනාවෙන් බලාගෙන මිස්ටර් බෙන්ක්‍රාෆ්ට්. බලාගෙන. කල්පනාවෙන් මොකක් බලාගෙන කරන්නේ? දැන් පහලට යන්න ක්‍රමයක් නැහැ. පුළුවන් වෙයි හිල් කොලත් බැලුම. ඒකෙන් වෙන්නේ බැලුම පාලනය කරගන්න බැරි වෙන එකයි.
අපි හරිම භයානක විදිහට වේගෙන් පාවෙලා යනවා. වලාකුළු තියෙන්නේ අපිටත් පහලින්. පෙන්ක්‍රොෆ් කියන විදිහට උනාටුව බටහිර දිහාවට අපිව තල්ලු කරනවා. කොයිතරම් දුරක්ද කියලා හිතා ගන්නවත් බෑ. කවදාවත්ම පහලට යන්න බැරි වෙයිද කියලා හිතෙනවා. දැන් උදේ කෑම වෙලාව. යානය අයිති අයගේ උදේ කෑම තමයි අපිට කන්න වෙන්නේ. කෑම ගැන හිතන්නේ නෑ. වෙලාවකට හිතෙනවා මේ දකින්න හීනයක්ද කියලා. මේ තුන්වෙනි දවස තවමත් වලාකුළු මිස පොළොව පේන තික්මානකවත් නෑ. සුළඟේ අනුකම්පාව විතරයි තියෙන්නේ. පසුගිය පැය 24 තිස්සේ කාටවත් නින්දක් නෑ. හැමෝම නිදාගන්න බයයි. කවුරුවත් වචනයක්වත් කතා කළේ නෑ. මම ප්‍රාර්ථනා කරන්නේ ඔයාව ඉක්මනටම දකින්න ලැබෙයි කියලායි. තාත් ඇවිත් බලන්න මේ. අර වලාකුළු අතර හිඩසා. අපි වතුරට උඩින් ඒක විලක්ද? විලක් නෙවෙයි. පළල ගගක්ද? ඒ සාගරේ මිස්ටර් ස්ප්‍රිට්. ඒ කිව්වේ පැසිෆික් සාගරය. ඒක නම් වෙන්න බැරි දෙයක්. ඔය කියන විදියට එතකොට අපි දැන් මේ යන්නේ හරහා ඇමරිකාවේ. ඉන්නේ මූදුඩ නම් කොහොමද කොට බහින්නේ? ඔය මොඩෙක් අපිට ඕන කලේ කරත් යන්න. ඔයා තමයි ළමයාවත් නොනවත් මේ කරදරයට දැම්මේ. සමහර විට මං වැරදි. ඒකද ඔබට ඕන කලේ? අපි මැරෙන්න තීන්දුව කළා. අපිට බෑ කරත් තියා නම් බේරෙන්න. දැන් අපි බේරෙයිද කැප්ටන්? කඩාවට නම් බිමට ඔයව තමයි තල්ලු කරන්නේ ඉස්සෙල්ලාම හාඩින් දන්නවද? මොකද්ද මේ? නවත්තන්න ජැක්. එපා හැසිරෙන පිස්සෙක් වගේ. සමාවෙන්න කැප්ටන්. සමාවෙන්න. අමුත්තු වගේ කෙනෝ වගේ මෙහාට. මගෙත් බලාපොරොත්තුව ඒකම තමයි. හොඳ දෙයක් මං කරනවා. සමහර විට මගේ පරීක්ෂණය ඉවර කරගන්න පුළුවන් වෙනවා. බලනවා. අන්න ගොඩබිමක්. මට මුකුත් පේන්නේ නැහැ. කෝ මන් දැක්ක කැප්ටන් වලාකුළු අස්සේ. වෙහෙලු කරනවා. ඇත්තමද නෙබ්? වෙන්න ඇති සමහර විට. ඇත්ත කීවේ. ඇත්තමද ඔය? කොහෙද? අතන පේනවා. එච්චර දුරින් ගොඩබිමක් තියෙනවද? කොහොමද කියන්නේ වේගෙන් ආවේ? අපි ඇමරිකාව පහු කරා නම් ඇයි බැරි පහු කරන්න මහමුවද? මෙයා හිතින් මවාගෙනද කොහෙද එහෙම? මොකද මේ? බැලුම හිල් වෙලා ආයිමත්. අපි වැටලා මැරෙයි. මූදට වැටුනොත් ගිලෙනවා. මූද පහු කරලා ඉවරයි. පේනවද? මට පේනවා. ගොඩබිමකට වැටෙන ඔක්කොම ලව. 63ක් විතර මෙහායි. පේනවද? ඔයා හරි මිස්ටර් පෙන්ක්‍රාෆ්ට් බර අඩු නොකොලොත් තව ටිකක් ඉන්න වෙයි මෙහෙම. ඔක්කොම බිමට දානවා. දාන්න තුවක්කුත් කැප්ටන් මේක ඕන වෙනවා. ඒවෙන් වැඩක්
වෙනවද අපි ගිලුනොත් වෙබ් දානවා බිමට. අපි තව පහලට යනවා. ඔක්කොම රුවලට නගිනවා. අච්චර උඩ ඔක්කොම උඩට නැග්ගොත් අතාරින්න පුළුවන් බාස්කට් එක මේ එකම විසඳුම ඒකයි. මේක හරියන වැඩක් නෑ නේ කැප්ටන්. ඕනේ නගින්නද පීනන්නද මිස්ටර් ස්ප්ලිට් එක තෝරගන්නවා. මේක නගින්නම වෙනවා. අත ඇවිල්ලා බාස්කට් එක හොඳයි. හරි නෑ වගේ. මදයි ගොඩබිමකට බහින්න හිතන් හිටියා. ගොඩබිම අත ළඟයි මිස්ටර් ස්ප්ලිට්. සී කල්පනාවෙන් ඉන්නවා නෙබ්. යනවා. කැප්ටන් කැප්ටන් එපා. අප වෙනුවෙන් ජීවිතේ පූජා කළා නෙබ්. වැඩක් නෑ ඔයත් එහෙම කළොත්. අහනවා. පණු මේකෙන් බිමට. දැම්මම. ඔක්කොමලා. බට් පරිස්සම. අලකට පුතා. අම්මා බලාගෙන. ඉබට මත්තර. අසිනි පුතා. ගොඩබිම කිට්ටුවට ඇවිත්. අනේ ජය පරිස්සමෙන්. පුතා හයි අල්ලගන්න. පරිස්සමෙන්. හරි. ඔක්කොමලා බිමට. පරිස්සමෙන්. ගල්වල හැපෙයි. තව ටිකක්. අනේ. පරිස්සමෙන්. අනේ පුතේ. පුතේ. හරි ඔක්කොමලා බිමට. ගල්වල හැපෙයි බලාගෙන. Robert! තාත්තා මේට නික්මනට. වතුර පෙවිලා ඇති. වතුර පෙවෙන්නේ නැති හුස්ම ගන්න. හුස්ම ඕනේ කොහොමද දෙන්නේ? පෙරලමු. පරිස්සමට. තාමනේ.
පැත්තට පෙරලමු. කතා කරන්න මිස්ටර් ස්පිලිට්. අස්සර කෙනෙක් ඉගෙන ගන්නේ. ඔයා දොස්තර කෙනෙක්. උඟක් වෙලා හුස්ම නැතුව අවසීහෙන් වතුරේ. නායකති මැඩම්. මට සතුටුයි මිස්ටර් ස්පිලිට්. තව ඩිංගෙන් ජීවතුන් අතර ඇත්තේ නෑ මම. දැන් අපි ඉන්නේ චීනේ. චීනේ වෙන කොහෙද? අපි පාවෙලා ඇවිත් තියන්නේ බටහිරට නැත්තම් දකුණට. මොකද උනේ නෙප්ට? බලමු. කැප්ටන් හාඩි! කැප්ටන් හාඩි! එලිසබෙත්! දරුවන්ට කියන්න මං තාම ජීවත් වෙනවා. කැප්ටන් හාඩි! වැඩක් නෑ හොයලා. යනවා! හැතම ගානක් ඈත. පිනලයි කියලා හිතනවද ඔයා? ඔය ආසෙත් එයා ගිහිල්ලා මැරුවට ඔයා වැරදි. එයා ජීවිතුන් අතර ඉන්නවා. යනවා! ඔයා ගැන දුකයි. තනියම වැඩ කරනවා. ඔයා තව වැඩ කළොත් මිස්ටර් ස්පිලිට් මටමයි වෙන්නේ සාත්තු කරන්න ඔයාට. බය වෙලා ඔයා කරුලත් ඇටිලා ඉන්න තැනක් හොයන්න වෙනවා. අකමැතිම දෙයක් බෙල්ලෝ. මට කන්න පුළුවන් කටුත් එක්ක. මාළුවෙක් සීල්. ගෙඩියන් ඔය මහන්සි අරින්න ඕනේ. කමක් නෑ. ස්තුතියි. අපි කෑමක් හොයාගත්තා. හරි. කොහොමද යන්නේ? බැරි වෙයි. ගිනි පෙට්ටියක් නෑනේ. වහින්ඩ වගේ. කොයිද නෙම්? එයා දුකින් නැත්තේ ගොඩා. හාඩින් ගැන්න. මේ අලුත් දූපතේ අපි ගත කරන පළමු රාත්‍රියයි. වීරියෝ වගේ හිටියට කාගෙත් ඇස්වල උත්තර නැති ප්‍රශ්නයක් තිබුණා. අපි කඩාගෙන වැටුනේ කොතනටද කියලා තාමත් කාටවත් හිතාගන්න බෑ.
කැප්ටන් ආඩි කැප්ටන් ආඩි Captain Hardy! Captain Hardy! හිතන්නේ ඉන්නවද? කැප්ටන් මහමුදේ ගිලුන මෙලාකට පාවෙලා මෙහාට ගොඩ ගන්නවා. ඒක ඇත්ත. මෝරු නැත්තා. නැහැ තාම ජීවත් වෙනවා. උදව් වෙන්නද මාත්? හරි. ඉස්සෙල්ලා වතුර හොයා ගන්නවා. වතුර ලැබුණා. තව එක රැයක්වත් එළියේ ඉන්න බෑ. ළඟපාතක යමක් තියෙනවමයි. මට හොඳට ප්‍රංශ ජර්මන් පුළුවන්. භාෂා තුනක් දන්න එක හොඳනේ. භාෂා තුනකින් බඩගින්න වැහෙනවද? ඔයා සිහිය නැතුව මහමෝදි කිලුනම ඔයාට දැන් විවේකී ඕනේ. කවුරු හරි උදව් හොයන්න ඕනේ. රෑ බෝ වෙන්න ඉස්සෙල්ලා ඉන්න තැනක් හොයාගන්නත් ඕනේ. හොඳ කෑමක් හොයාගන්නත් ඕනේ. මාළු නල්ලන්න තිබුණා නම් මේ නූලට ඉදිකටුවෙන් කොක්කක් දාලා පුළුවන්. ඒත් හොඳම වැඩේ තමයි උදව්වක් කියලා කවුරු හරි යවන එක. අමු මාළු බෙල්ලන්ට වඩා හුඟක් හොඳ වෙයිද කියන්න බෑ. නෙබ් එක යන්නම්. කළුවර වැටෙන්න ඉස්සෙල්ලා එන්න ඕනේ. හෝටලයක් එම හම්බුනොත් මට කාමරයක් ගන්න. ඒගොල්ලෝ චීන ජාතිකයෝ වුණොත් කොහොමද කතා කරන්නේ? හොයාගන්න හොඳ වෙලාවක් යාවි. ඇයි? අපි පල්ලෙහාට එනකොට දැක්ක දෙක නගරයක්වත් ගෙයක්වත් තියෙනවා. එතකොට මෙහෙ කවුරුවත් නැද්ද? ඔව් සමහර විට එතකොට අපි අතරමං වෙලා. නියමයි. වැඩි කාලයකට නෙමෙයි. ඔබට හරිම නිර්භීත කෙනෙක් වගේ. මේක ලොකු අත්දැකීමක් වෙයි. එයා හිටියේ බයෙන්. මමත් එහෙමයි. අපි ඔක්කොම එහෙමයි. ඒත් දැන් එහෙම නෑනේ. හිතනවාද එයා හමුවේ කියලා? තාම එහෙම හිතෙනවා. ජීවත් වෙලා ඉඳීද? නෑ. ඒත් වල්ලන්න ඕනේ ගෞරවයෙන්. ඇයි ඔය තරම් කැමති එයාට? පවුලක් ඉන්නවා. බිරිඳක් ඉන්නවා. දරුවොත් ඉන්නවා. ගෙදර ගියාම ලියනවා මං. කියන උදාර විදියට මැරුණා. මාත් යාඥා කරන්නම්. ආදාහනය කරනවා ගෞරවයක් වෙන විදියට. ඔව් නෙබ් කැමති වෙයි. මමත් එහෙමයි. ඔයාට නම් දුක හිතෙනවා. මට එහෙම වෙන එකක් නෑ. ඔයා නම් මුව පැටියෙක් වගේ. දෙන්නකො අත මේ. ඉර වෙලා. කකුල ගල කෙරි වෙලා ගලවන්න බැරිද සපත්තුව? බෑ. මොකද කරන්නේ? වතුර වැඩි වෙනවා. මොකක් හරි ගේන්න ගලයින් කරන්න. පුළුවන් ඉන්න. ඉන්න. හරි ඉක්මනට එන්න.
යන්නට වෙලා නෑ තවත්. නෑ. එනවා ඔබට ඉන්න. ඉක්මනට. නෑ. මේක හොඳයි. හර්බර්ට් උඩට ඇදලා ගන්න. ගන්න. හරි. දැන් හරි. මේක දැක්කද? පිච්චිලා. කොහෙන්ද හම්බුනේ? අර ඇතුලේ. ඒක දුමක්. හර්බර්ට් මේ කවුරු හරි ඉන්නවා. ඒත් ඉස්සෙල්ලා මෙතනට එනකොට ගින්දර තිබුණේ නැහනේ.